Yo guys, ඉතින් අද අපි බලන්නේ කාගේද හොඳම ස්ටුඩියෝ එක කියලා. ඔව් ඉතින් මම මුලින්ම කිව්වා වගේ YouTubers ලා 4 දෙනෙක් සිලෙක්ට් කරන් ඉන්නවා. ඒකෙන් 3 දෙනෙක්ම 100k පහු කරලා ඉන්න දැනටම එක්කෙනෙක් ඉන්නවා 83k. ඒ කියන්නේ 83000ක් වගේ subscribers ලා ප්‍රමාණයක් ඉන්න YouTuber කෙනෙක්. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කාගේද හොඳම ස්ටුඩියෝ එක තියෙන්නේ කියලා. ඉතින් යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහෙන් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all press කරලා තියාගත්තොත් මේ වගේ වටින වීඩියෝ notification මාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව let's go to the video. හරි එහෙනම් බලමු මං තෝරගත්ත ලිස්ට් එකේ පළවෙනි කෙනා කවුද කියලා. ඉතින් මං තෝරගත්ත ලිස්ට් එකේ පළවෙනි කෙනා තමයි අප්ඩේට් පොඩ්ඩ YouTube channel එක කරන අන්න ඒ අයියා තමයි මම පළවෙනි කෙනා විදිහට තෝරගත්තේ. ඉතින් එයා මේ වීඩියෝ එක දාලා තියෙන මීට අවුරුද්දකට විතර කලින් එයාගේ subscribe count එක එනවා මේ වෙනකොට ලක්ෂ 2ක් පන්නලා. එහෙනම් අපි බලමු එයාගේ ස්ටුඩියෝ එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එයාගේ මේ ස්ක්‍රීන් එක ගැන කතා කරපුවම බලා ගන්න පුළුවන් ලොකුම ලොකු ටීවී එකක් තියෙනවා. ඒ වගේම තමයි සයිඩ් එකෙන් පොඩි මොනිටර් එකක් ගහලා තියෙනවා. අපි බලමු තව ඒවා තියෙනවද කියලා. හරි ඉතින් අපිට අප්ඩේට් පොඩ්ඩක් YouTube channel එකේ අයියාගේ ස්ටුඩියෝ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම මුලින්ම කිව්වා වගේ මොනිටර් දෙකක් තියෙනවා. එකක් ලොකු ටීවී එකක් භාවිතා කරලා තියෙනවා. අනිත් එක තමයි තව පොඩි මොනිටර් එකක් සෙට් කරලා තියෙනවා. ඒ වගේම තමයි PC එක ගැන කතා කරුවොත් සුපිරි PC එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට එයාගේ වීඩියෝ බැලුවොත් බලා ගන්න පුළුවන්. එයා සයිඩ් එකක් තමයි තෝරන් තියෙන්නේ. එයාගේ රූම් එක හදාගන්න. ඒ වගේම තමයි එයාගේ සිල්වර් ප්ලේ බටන් එක බලා ගන්න පුළුවන්. සයිඩ් එකකින් එල්ලලා තියෙනවා. ඒ වගේම තමයි එයාගේ වයර් මැනේජ්මන්ට් එකම සුබේරම තියෙනවා. කිසිම වයර් එකක් පේන්නේ නැහැ. ඒ වගේම තමයි ක්ලීන් එකට එයාගේ රූම් එකක් තියෙනවා. එහෙනම් ඉතින් ඔයාලා කියන්න බලන්න එයාට ලකුණු කීයක් දෙන්න පුළුවන්ද කියලා මම මේ තෝරන ලිස්ට් එක අනුව. හරි එහෙනම් ඉතින් යමු අපි දෙවෙනි කෙනා බලන්න කවුද කියලා මගේ ලිස්ට් එකේ. හරි ඉතින් දෙවෙනි කෙනා තමයි Tech Universe YouTube channel එකේ අන්න ඒ YouTube channel එක කරන අයියා. ඉතින් එයා මේ වෙනකොට එතකොට subscribe 83000ක් විතර අරන් තියෙනවා. එයා තමයි මං කිය subscribe ලක්ෂයට අඩු පළමු කෙනා. අනිත් ඔක්කොම subscribe ලක්ෂයට වැඩියෙන් අරන් තියෙනවා. මෙයාගේ තව චුට්ටයි තියෙන්නේ. ඉතින් ඔයාලා එයාලට support එකක් දෙන්නත් අමතක කරන්න එපා. subscribe ලක්ෂය ඉක්මනට ගහගන්න. එහෙනම් ඉතින් අපි බලමු Tech Universe අයියාගේ කොහොමද ස්ටුඩියෝ එක තියෙන්නේ කියලා. ඉතින් මෙයාත් මේ වීඩියෝ දාලා දැනට අවුරුද්දක් විතර වෙනවා. ඔව් ඉතින් අපිට Tech Universe අයියාගේ බලා ගන්න පුළුවන් වෙන රූම් එක මෙන්න මේ විදිහට තමයි. ඉතින් එයා මොනිටර් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි තව ටැබ්ලට් එකක් භාවිතා කරලා තියෙනවා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණ මෙයාගෙන් කලර් ටීම් එක ගිහිලා තියෙන්නේ white color එකෙන් තමයි. ඒ වගේම තමයි මෙයා මේකේ PC එක පෙන්වන්නවත් තියලා නැහැ. ඒ කියන්නේ එයා PC එක තියලා තියෙන්නේ යටින්. අපිට ඒක කලින් වීඩියෝ එක බලා ගන්න පුළුවන් මෙන්න මේ හරිය. ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අන්න එයා PC එක පල්ලෙහෙන් තමයි තියලා තියෙන්නේ. එයාගේ වීඩියෝස් වලට PC එක සෙට් වෙන්නේ නැති වෙන්නේ තමයි එයා PC එක මෙතනින් setup කරලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම කිව්වා වගේ මොනිටර් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි තව ටැබ්ලට් එකක් තියෙනවා. ඒ වගේම තමයි එයාගේ box collection එක තියාගන්න එහා පැත්තෙන් පොඩි rack එකක් වගේකුත් තියෙනවා. ඉතින් මෙයාගේ මම මුලින්ම කිව්වා වගේ සුදු පාට තමයි කලර් තෙම් එක ගිහිලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාගේ අරයාගේ කිව්වා වගේම මම සුපිරිම මැනේජ්මන්ට් එකක් තියෙනවා කේබල් මැනේජ්මන්ට් එකක්.
එහෙනම් ඉතින් ඔයා මෙයාගේ YouTube ස්ටුඩියෝ එක හොඳයිද කියලා කියන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මගේ ලිස්ට් එකේ 3 වෙනි කෙනා කවුද කියලා බලන්න. ඉතින් මේ වෙන්නේ මම 3 වෙනියට තෝරගත්ත ලෙවිඩි ඉන්න අයියා. ඉතින් මෙයාගේ subscribe 1,48,000ක් වගේ ඉන්නවා. සුප්‍රීම channel එක තමයි මේක. ඉතින් බලමු මෙයාගේ වීඩියෝ එක කොයි වගේද කියලා. ඉතින් මෙයාත් මේ YouTube ස්ටුඩියෝ එක කියන්නේ මෙයාගේ room ස්ටුඩියෝ එක දාලා තියෙන්නේ මීට අවුරුද්දකට විතර කලින් තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. අපි එහෙනම් බලමු මෙයාගේ වීඩියෝ එක කොහොමද තියෙන්නේ කියලා. මෙයාගේ room එක කොහොමද තියෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට මේ ලෝඩි ඉන්න අයගේ channel එකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ අපිට බලා ගන්න පුළුවන් ලොකු ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා තියෙනවා මම හිතන්නේ ටීවී එකක්. ඊට පස්සේ යටින් අපිට බලා ගන්න පුළුවන් තව පොඩි ටැබ්ලට් එකක් තියෙනවා. ඒ වගේම තමයි දෙපැත්තෙන් පොඩි ස්පීකර් දෙකක් සෙටප් කරලා තියෙනවා. මාරම ලස්සනට තමයි මේක තියෙන්නේ. ඉතින් මෙයා යූස් කරන්නේත් iMac එකක්. කලින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා යූස් කරේ සුපිරිම PC එක. අන්නේ PC එක විකුණලා තව සුපිරිම iMac එකක් බස්සලා තියෙනවා. ඉතින් අනිත් හැමෝටම වඩා මෙයා වෙනම තීම් එකකින් තමයි මෙයාගේ room එක හදලා තියෙන්නේ. ඉතින් මෙයා සුපිරිම මෙයාගේ room එක හදලා තියෙනවා. ඉතින් මෙයාගේ YouTube ස්ටුඩියෝ එකත් හොඳයිද කියලා කියන්න පල්ලෙන් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔයාලා ගොඩක් අඳුරන අපේ අවසාන කෙනාව අපි බලන්න යමු. මේ ඉන්නේ ඔයාලා ගොඩක්ම අඳුරන හේසන් ටෙක්නික් අයියාගේ අලුතෙන් හදපු කටුනායක ස්ටුඩියෝ එකත් එක්ක. ඉතින් අපි බලමු මෙන්න මේ වීඩියෝ එකේ එයාගේ කොහොමද ස්ටුඩියෝ එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි ඉතින් අපිට හේසන් ටෙක්නික් අයියාගේ room එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේ යාලා අලුතෙන් හදපු ස්ටුඩියෝ එක. ඉතින් මෙයා ප්‍රීමියම්කටත් එක්ක එයාගේ ටේබල් එක දෙකක් හදලා තියෙනවා. ඒ කියන්නේ ඒ හේසන් අයියට එකයි ප්‍රීමියම්කට එකයි තමයි හදලා තියෙන්නේ. ඉතින් එක ඩෙස්ක් එක බලා ගන්න පුළුවන් මොනිටර් දෙකක් අපිට සෙටප් කරලා තියෙනවා. ඒ වගේ මොනිටර් හතරක් තියෙනවා. ඒ වගේම තමයි සුපිරි PC දෙකක් තියෙනවා. එක්කෙනෙක්ට ගානේ PC දෙකක් තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ සිල්වර් ප්ලේ බටන් දෙකක් තියෙනවා. ටෙක්නික් channel එකේ සහ vlog channel එකේ. ඉතින් මේක සුපිරිම ස්ටුඩියෝ එකක් තමයි අපි බලපු හතරෙන් එකක්. ඉතින් කට්ටිය කියන්න පුළුවන් ඔයාලා චනුස් බ්‍රෝගේ සයිබර් රූම් එකක් ගන්න තිබ්බානේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම මේකට ගත්තේ subscribe ලක්ෂය වගේ යන ගානේ අයව. ඒ වගේම තමයි චනුස් බ්‍රෝ ගත්තොත් 1 මිලියන් උත් පහු කරලා තියෙන්නේ. ඒ හින්දා එයා මේකට ගත්තොත් අනිත් අයට කරන අසාධාරණයක් වෙනවා. ඔව් ඉතින් hina වෙන්න එපා. මේ තියෙන මගේ පිටිපස්සෙන් මගේ එක. හරිද? ඉතින් මං හිතනවා අද ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. රූම් එකක් හදනවා නම් හොඳ අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි ඔයාලට හිතෙන විදිහට ඔයා කියන්න බලන්න කාගේද රූම් එක හොඳම කියලා. ඉතින් මං කියන්න යන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් එකේ පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න කාගේද රූම් එක හොඳම කියලා. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙන් තියෙන subscribe button එක press කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ brand new වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් යාළුවෝ හැමෝගෙම සමගන්නවා. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.